ඔන්න දීලා තියෙන රූපයක් නේද ළමයි? කතන්දරයකුත් කියලා තියෙනවා. රූපේ අඳුරු කර ඇති ඍජු කෝණාශ්‍රාකාර බිම් කඩක් වටා ඇති පටු ගමන් මාර්ගයේ කොටසක් මෙහි දැක්වේ. කොටසක්. එම කොටසේ වර්ගඵලය වර්ග මීටර 16කි. හොඳයි. රූපයේදී ඇතොරතුරු භාවිතා කර x මගින් මේක හරි පෙන්වන්නලු. හරි. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. අන්න ඔහොම එකක් නේ තියෙන ළමයි. නෑ ඉතින් යන්නේ. කතා. එහෙම තියෙනවනේ. මීටර් 5යිලු මේක. 2x ලු මේක. ඊළඟට 7 මීටර්ලු මේක. අමිව අපි දන්නේ නේ. මේ දෙන්නම x ලු. හරි. මේක පාට කරලා තියෙන්නේ. මේ තමයි ඉඩම. නේද? හරි. අපිට කියනවා මේකේ වර්ග මීටර 16යිලු මේ පාරේ වර්ගඵලය නේද? හරි. අපි බලමු. දැන් බලන්න ළමයි. අපිට මේකේ වර්ගඵලය මෙහෙම හොයාගන්න පුළුවන්. කොහොමද? එක්කෝ මෙයා 3ට කඩාගෙන මෙහෙම කඩාගත්තා. මේ දෙන්නම එක්කෙනෙක් හැබැයි නේද? හොයාගත්ත දෙකෙන් ගුණ කරලා මෙයා ගත්ත හැම පුළුවන්. එහෙම නැත්තම් කොහොමද ළමයි? එහෙම නැත්තම් අපිට පුළුවන් මේ තඩියකින් මේ අඩු කරලා ගන්න. කොහොමයි කවන්නේ? නේද? මම මේ 3ට කඩලා ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් වර්ගඵලය සමානයි මෙයා 2x මෙයා 5යි. එතකොට 5 ගුණ කිරීම 2x අන්න එකක්. ඊළඟට එක වගේ දෙන්නෙක් ඉන්නවා නේද? එයාලා කොහොමද? එක පැත්තක් x අනිත් පැත්ත 4/2x. අන්න. දැන් පරිසුළු කරන්න තියෙනවා. මෙයා කියනවා කීයයි කියලා ළමයි? මෙයා 16යි නේද? 10x ධන දෙවරක් 2x වර්ගය ධන නෑ ඍණ 2යිනේ 7x ඍණ 2x වර්ගය. දැන් දෙකෙන් කපලා දානවා 8යි 5x 7x ඍණ 2x වර්ගය. දැන් මේ දෙන්න එකතු කරනවා නේද? එතකොට මොකද වෙන්නේ? මහ දෙයක් නෑ. මෙයා මෙහාට දැම්මා x වර්ගය 2x වර්ගය නේද? තාම 2x වර්ගයනේ. තව චුට්ටකින් තමයි x වර්ගය වෙන්නේ. එතකොට 12x ධන 8 සමානයි බිඳුවයි. දෙක කැපුවා x වර්ගය ඍණ 6x ධන 4 සමානයි බිඳුව. අන්න දැකලා ඔන්න තෘප්ත වුණා. දැන් අපි කාලෙකින් සූත්‍රය දැම්මේ නැහැ. ධම්ම සූත්‍රය.
x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4යි ac යට 2යි නේද? හරි. බලන්න. දැන් ඍණ b කියන්නේ ළමයි b කියන්නේ ඍණ 6 ඍණ b කියන්නේ ධන 6. ධන හෝ ඍණ b වර්ගය කියන්නේ 36යි. ඍණ 4 වරක් 1යි 4යි. එතකොට 4ක් 4 16යි. නේද ළමයි? 4ක් 4 16යි. දැන් 2යි. next. එතකොට මොකද වෙන්නේ ළමයි? බලමු. එතකොට x සමානයි මෙතන 3 ධන හෝ ඍණ මෙතන 20 වර්ගමූලය කියන්නේ 4 ගත්තාම එළියට 2යි. මූල 5යි. නේද? අන්න හරි. එතකොට x සමානයි මූල 5 දීලා තියෙනවනේ අපිට. දෙවරක් මූල 5 කියන්නේ 2.24 කියලා ගන්න කියලා තියෙනවා. එතකොට ළමයි මේ ගුණ කරාම x සමානයි 3 ධන හෝ ඍණ 4.48යි. තිත්තායි ගොඩක් දාන්න 1යි 4.8යි. නෑ චුට්ටක් මෙහාට ගන්නවා x සමානයි අංකෙටින් ලියන්න එක්කෝ ධන නේද 7.48යි හෝ මොකද වෙන්නේ අඩු කරපුවාම 2යි 5යි දෙකින් 4ක් ගියාම ඍණ 2යි. මේක වෙන්න බෑනේ ළමයි. දිගක් නෙමෙයි තියෙන්නේ දිගක් ඍණ වෙන්නේ. නේද? දැන් අපි කීපාරක් කිව්වද මේක? දිග ඍණ නොවේ. මෙයා තමයි උත්තරේ. නේද? හරි. අපිට කියන්න මොකද්ද? හේතු දක්වන්නලු. අවුන් දැක්කුවා. ඔච්චරයි නේද ළමයි? දෙකුත් නෑ. හරි. ඔන්න එහෙනම් අපි වර්ග සමීකරණ ගානත් හදලා ඉවර කරා.